guys, welcome back to my YouTube channel. ඔන්න අද තලුත් vlog එකක් අරගෙන ආවා. අද ඉතින් වෙනද වගේ නෙවෙයි. පොඩ්ඩක් කම්මැලි හිතුන දවසක්. කොහොමත් එක දිගට සතියක් හැමදේම කරාට එක දවසක් එනවා මට පොඩි කම්මැලි කමක් එන. ඒ මගේ කම්මැලිකම තේරුම් ගන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙකුත් මට ඉන්න නිසා මට ඇත්තටම මේ දවස් හරිය නිදහසේ ගත කරන්න පුළුවන්. අපිට හැමදේම එක දිගට කරලා අපිට මහන්සි අද බෑ අද අමාරුයි කියලා හිතන දවසට අපි අනිවාර්යෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. මොකද නැත්තම් අපි මේ දේ කරන්නේ තරහෙන් දුකෙන් අකමැත්තෙන්. ඒ නිසා මම නම් මට එම බෑ කියලා හිතන දවසට අනිවාර්යෙන්ම පොඩි බ්‍රේක් එකක් ගන්නවා. අද දවස කොච්චර වේගෙන් ගෙවුණත් මට ඉක්මන් වෙන්න ඕනේ නැහැ. මට ඕනේ පොඩ්ඩක් නිදහසේ මේ මොහොත විඳින්න විතරයි. ඔයාලා දන්නවා මේ වෙනකොටත් මම අද සෝලෝ ඩේට් එකක් යන බව. ඉතින් ඉස්සර නම් මම ගොඩාක්ම මේ වගේ එළියට යනවා, එක එක දේවල් ගන්නවා, පොඩ්ඩක් සල්ලි නාස්ති වෙන වැඩ කරනවා. හැබැයි දැන් නම් හොඳට හිතලා මට යන්න ඕන වුණොත් විතරයි මම එහෙම එළියට යන්නේ. මොකද වෙන වෙනම ඉඳලා දෙන්නේ එකතු වුණාට පස්සේ සල්ලි එකතු කරන්න ඕනේ, සල්ලි ඉතුරු කරන්න ඕනේ, සල්ලි නිසලෙස වියදම් කරන්න ඕනේ කියන හැඟීම එනවා වගේම දෙන්නට දෙන්න ඉන්නවා කන්ට්‍රෝල් කරන්න. මම හස්බන්ඩ්ගේ සල්ලි නාස්ති වෙන්න දෙන්නේ, හස්බන්ඩ් මගේ සල්ලි නාස්ති වෙන්න දෙන්නේ නැහැ. අපි දෙන්නට ලොකු ප්ලෑන්ස් තියෙනවා, අපිට ඉස්සරහට ජීවිතේ ලොකු වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉඳලා හරි ගෑනු ළමයට ගොඩක් පිරිමි ළමයින්ට වැඩිය අපිට තේරෙනවා පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපිට අවශ්‍ය කරන මොන හරි දෙයක් අරගෙන පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්න එන ආසාවක්. නිකන් අර පිරිමි ළමයි යාළුවෝ හම්බෙන්න යනවා වගේ තමයි. මේකත් ඉඳලා කරේ නැත්තම් අපිට නිකන් කෑවේ නෑ වගේ. මේ දවස්වල චුට්ටක් හොඳට වහිනවානේ. ඉතින් මං අද හොඳට 7-8 වගේ වෙනක නිදාගත්තා. එතකොට මට හෙට ඉඳලා දැන් මගේ දවස මෙහෙම එළියට ගිහිල්ලා මට ඕන විදිහට ගත කරාට පස්සේ හෙට ඉඳලා මට ගොඩක් දවස් යනකම් හොඳ එනර්ජි එකකින් මගේ වැඩ ටික කරගන්න පුළුවන්. මං සතිය ගන්න මේ වගේ පොඩි බ්‍රේක් එක මට හොඳ විදිහට තමයි ගත කරන්නේ. සමහර දවස්වල මම මගේ ගෙදර ඩීප් ක්ලීන් කරන්න වෙන් කරගන්නවා. නැත්තම් මේ විදිහට මොන හරි අවශ්‍ය දේවල් ගන්න යන වෙන් කරගන්නවා. මං හිතන්නේ හැමදාම වැඩ කරන හැමදාම එකම රූටින් එක ගත කරන හවුස් වයිෆ් කෙනෙක් විදිහට ජීවිතය ගත කරන කෙනෙක්ට මෙහෙම දවසක් වෙන් කරන එක වැරද්දක් කියලා. ඒ දේ ඔයා වැරදි විදිහට නොකරනවා නම් ඒ දෙයින් ඔයාගේ හස්බන්ඩ් ප්‍රශ්නකුත් නැත්තම් මං හිතනවා ඔයාටත් මේ වගේ බ්‍රේක් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා. ඒත් එක්කම ඔයාලා තනිකර ජීවිතය ගත කරනවටත් වැඩිය විවාහ ජීවිතයට ඇතුල් වෙද්දී අපිට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය දේවල් කිහිපයක් තියෙනවා. ඒ අතරින් වැඩිපුරම අත්‍යවශ්‍යම දේ තමයි Tamanට කියලා ආදායම. ඉතින් මම මේ ගැන වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. මැරි කරපු අය මගේ vlogs ගොඩක් බලනවානේ. ඒ අය මං හිතනවා අනිත් අයට ඒ කියන්නේ මැරි කරන බලාපොරොත්තුෙන් ඉන්න අයට හොඳ කමෙන්ට් එකක් තියයි කියලා. ඒ ඇයි කියලා. කොහේ යන්නත් කලින් මම ෂොප් එකට පොඩ්ඩක් ඇවිල්ලා ගියේ. මටත් පොඩි බඩු වගේක් ගන්න තිබ්බ ෂොප් එකකින්. ඒත් එක්කම ඕඩර්ස් ටිකක් අද යනවා එළියට. ඒ ටික චෙක් කරන්නත් තිබ්බා. ඔන්න කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ඔරිජිනල් ගන්න ආසාවෙන් ඉන්න අයට දැන් පුළුවන් අපෙන් කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගන්න. ඉතින් අපිට ඉස්සරහදී තව ලොකු ස්ටොක් එකක් එන්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි අද රෙඩි කරලා යවන ඕඩර්ස් ටික. ඉතින් මම මේ වැඩ ටිකත් බලලා මං ආවා මගේ සෝලෝ ඩේට් එකට. ඉස්සර මං ඇඳුම් ගන්නවා සතිය ටිකක් වගේ. මං එළියට යන හැම වෙලාවකම වගේ ඇඳුම් ගන්නවා. දැන් නම් එහෙම කරන්නේ නැහැ. මං හිතන්නේ වයසින් වයස යනකොට අපි මේ දේවල් වලට හුරු වෙනවා. මම ගොඩක්ම ගෑනු ළමයින් කැමතිනේ දකින දේ ගන්න. මාත් හොඳ හැටි මට ඇති වෙනකන් දකින දේ ගත්තා. මට දකින දේ ගන්න සල්ලි තිබ්බා. මට හම්බ කරන්න ගත්තේ අවුරුදු 21 විතර ඉඳලා ටිකක් ලොකු විදිහට. එහෙම නැත්තම් මම චූටි කාලේ ඉඳන්ම හම්බ කරනවා. අපේ තාත්තට ෂොප් එකක් තිබ්බා. එයා ඒකට දාලා තිබ්බෙත් මාව ඒ කියන්නේ ඉන්න විතරයි මට තියෙන්නේ. පඩියක් දෙනවා මාසෙට. ඉතින් ඔන්න ඔය විදිහට මම ගොඩක් පොඩි කාලේ ඉඳන්ම ඕලෙවල් කාලේ වගේ ඉඳන්ම හම්බ කරන්න පටන් ගත්තා. චූටි කාලේ ඉඳන්ම මම අපේ පවුල තුළ දැක්ක දෙයක් තමයි පවුලේ කෙනෙක් වුණත් මහන්සියක් වෙනවා නම් ඒ වෙනුවෙන් මුදලක්, ඒ වෙනුවෙන් මිලක්
ඒ වගේ වටිනාකමක් දෙන එක. අපේ වයස ලොකුද පොඩිද හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ද ඒ කිසි දෙයක් නෙවෙයි බලන්නේ මහන්සියට වටිනාකමක් දෙන්න තමයි බලන්නේ. ඉතින් මං හිතන්නේ අනේ පවුලේ අයත් මේ සල්ලි වලටද වැඩ කරන්නේ කියලා හිතයි කියලා ඔයාලා. එහෙම නෙවෙයි. ඒක සතුටින් දෙන දෙයක්. ඒ වගේම ඒ කෙනාගේ මහන්සිය අගය කිරීමක් තමයි එකකින් වෙන්නේ. මං කියන්නේ මේ ගෙදර වැඩ කරනවට මේ සල්ලි දෙන්නේ එහෙම කියලා. බිස්නස් වගේ වැඩවලදී අපි පවුලේ කියලා නැහැ. අපි දෙයක් කරනවා නම් අපි දෙයක් කරගන්නවා නම් අපි ඒකට වටිනාකමක් දෙනවා. අපි ඒ විදිහට ඒක අගය කිරීමක් කරොත් තමයි අපිට ඒ කරන කෙනාට වටිනාකමක් දෙන්න පුළුවන් සහ ඒ කෙනත් ගොඩ යන්නේ. අපිත් පිටින් කරගත්තොත් ඒ දේ අපි ඒකට මුදලක් දෙන්න ඕනේ නේ. ඉතින් ඒ දේ ගැන හිතන්නේ නැතුව අපේම කෙනෙක්ව ගොඩ දාන්න නම් ඒ විදිහට තමයි වෙන්න ඕනි කියලා මම නම් හිතන්නේ. ඇත්තටම මම ඒ දේ පුරුදු වුණේ තාත්තා මාව ෂොප් එකේ තියන්න ගත්තට පස්සේ මට පඩියක් දෙන්න ගත්තාම මට ඒක මහ මෙරක්. තාත්තට ඒ දවස්වල ඒක පොඩි ගාණක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක මට මාර ලොකු ගාණක්. මට ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. මම ඒ වගේම තාත්තගේ ෂොප් එකේ ඉන්න වැඩේ ආසාවෙන් කරා. අන්න ඉතින් ඒ වගේ තමන් දෙයක් තමන්ගේ දරුවෙක්ගෙන් හෝ තමන්ගේ දෙමව්පියෙක්ගෙන් හෝ කරගන්නවා නම් ඒ වගේ දේවල් මම අනිවාර්යයෙන්ම කියන්නේ ඒකට වටිනාකමක් දිය යුතුමයි. තාවෙන් කතාව මම මේ ඇවිල්ලා ඉන්නේ බොරැල්ල ලේඩි ජේකට. ඉතින් මට ඕන බඩු වගේක් ගන්න තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලම කියන්න බලන්න මොකද මම මේ හදිස්සියෙම මේ වගේ බඩු ගන්න කියලා. ඉස්සර පිස්සුවෙන් වගේ හෑන්ඩ් බෑග් හීල්ස් එතකොට ඇඳුම් තෝරපු මම දැන් පිස්සුවෙන් වගේ තෝරන්නේ මෙන්න මේ වගේ සුකුරුත්තම් බඩු. ඇත්තටම ලේඩි ජේ එකේ තියෙනවා අපිට එදිනදා ජීවිතේ පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඒ වගේම ලස්සන දේවල් ගන්න. ඉතින් මං හරි ආසාවෙන් මේ දේවල් එකතු කරන්න සහ ගන්නේ. මම ගන්නවටත් වැඩිය මම මේ දේවල් බලන්න මාරම ආසයි. ඉතින් මට අවශ්‍ය දේවල් ටිකක් මම මෙතනනුත් ගත්තා. ඉතින් අපි බලමු මම මොනවද මේ ගන්නෙ සහ මොකටද මේ දේවල් ගන්නෙ කියලා. අද දවසේ මට කිසිම ප්ලෑන් එකක් නැහැ. හිත යන තැනට යන්න හිත හදාගන්න දවසක් තමයි අද. නිසා මං හොද්දට වෙලාව ගත කරලා මට ඕන බඩු ටිකක් බලලා මට ඕන බඩු ටිකක් අරගෙන හොඳට තෝරලා අවශ්‍යම ටික ඔන්න මම මේ වෙනකොට අරගෙන තමයි තියෙන්නේ. මම මොන හරි මේ විදිහට ගන්නකොට අවශ්‍ය නැති විදිහේ වියදමක් කරලා නම් එහෙම මම ඉක්මනට ඒක හිතෙන් අමතක කරනවා. මොකද අයියෝ අපරාධයයි මං ගත්තේ එහෙම කියලා හිතන්න ගියොත් එහෙම මට ඉස්සරහ වැඩ ටික කරගන්නත් බැරි වෙනවා. ඒත් එක්කම මම මේ ගත්ත දේනුත් වැඩක් නැති වෙනවා. අනික yaadෙන්නේ නැහැ වගේ කියන්නේ අන්න ඒ විදිහට නිසා මම මොන හරි මේ වෙලාවේ හිතලා අවශ්‍යම දේවල් ටික විතරයි ගත්තේ. හැබැයි මං කොහොම හරි එහෙම දෙයකට අහු වුණා නම් ටිකක් වැඩි මුදලකට අවශ්‍ය නැති දෙයකට මම ඉක්මනට ඒ දවසේම මේක අමතක කරලා දානවා. හරි කමක් නැහැ මම මේ දේ කරගන්නවා කියලා. නැත්තම් මම ඇත්තටම මේ ගන්න වැඩ වෙනුත් වැඩක් නැති නිසා. ඉතින් මම ඊට පස්සේ ආවේ Amazing Homeware එකට. මම මේකට පළවෙනි පාර ආවේ. හරි ලස්සන අයිටම්ස් ගොඩාක් තිබ්බා. ඉතින් මම ඒකෙනුත් බඩු ටිකක් ගත්තා. අනිවාර්යයෙන්ම මම ගෙදර ගිහලා මොනවද ගත්තේ කියලා ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ මට පොඩ්ඩක් මහන්සිත් නිසා මං ආව සමර් කැෆේ එකට. මේකේ මැනේජර් ලේඩි කෙනෙක්. එයා මාර හොඳයි. මාත් එක්ක මාර විදිහට ගොඩක් කතා කරා. ඉතින් ඔයාලත් ගියොත් බලන්නකෝ එයා මාර ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ කියලා හිතුණා. මොකද ගොඩක් තැන්වල එහෙම නැහැනේ. මැනේජර් සාමාන්‍යයෙන් ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්නේත් නැහැනේ. ඉතින් ඒ නිසා මට ඒක කියන්නම ඕනේ කියලා හිතුණා. ඉතින් මං ඒකෙන් ඕඩර් කරපුවා මට මේ වෙලාවේ මතක නෑ හරියට ඒකේ නම. ඉතින් ඇත්තටම ඒ තැන මාර ලස්සනයි. ඔයාලා ලස්සන ඒස්තටික් වයිබ් එකේ කැෆේස් යන්න හොයනවා නම් අනිවාර්යයෙන්ම සෑම කැෆේ එක try කරලා බලන්න. ඇත්තටම තනියෙන් මෙහෙම ගමනක් යන එක, තනියෙන් තමන්ගේ වැඩ ටික කරන් එළියට යන එක, තනියෙන් තමන් කෑමක් රස විඳින එක හුදකලාවේ ඉන්න ආස එකම විතරක් නෙවෙයි. මේ වෙලාව තමන්ට තමන්ව තේරුම් ගන්න ලැබෙන අවස්ථාව. තව කෙනෙක් එක්ක ගියොත් එයයි මමයි අතර තමයි මේ පුංචි ලෝකේ හැදෙන්නේ. මං කොයි තැනට ගියත් එයයි මායි අතර විතරයි මේ ලෝකේ හැදෙන්නේ. හැබැයි මම තනියම ගියාම මං අනිත් අය දිහා බලනවා, වටපිටාව බලනවා, මම තනියෙන් ඒ දේවල් ගැන හිතනවා. ඉතින් මම ඒ වටපිටාව විඳිනවා. මම ඒකට මාර ආසයි. මම ගන්න කෑම එක, චූටි ඩ්‍රින්ක් එකක් පවා මම විඳිනවා.
තනියම මගේ හිතත් එක්ක. ඉතින් ඒක හරි ලස්සන ටයිම් එකක්. ඉතින් ඒ දේවල් උපරිමයටම විඳින එක තමයි මමගේ නම් සෝලෝ ඩේට් එක. දැන් ඉතින් සෝලෝ ඉවරයි. දැන් මට ගෙදරට ඕන බරු ටිකක් ගන්න තමයි මම මේ හදන්නේ නෙමෙයි මම මේ වෙනකොට භාගයක් අරගෙන ඉවරයි. මම මීට කලින් දවස් දෙකකට කලින් බඩු ගත්ත නිසා අද ලොකු බඩු ප්‍රමාණයක් ගන්න නැහැ. අද මං හිතන් ඉන්නවා රාට බ්‍රෙඩ් පීස් හදන්න. ඒකට අවශ්‍ය බඩු ටික තමයි මම මේ ගන්නෙ. මං එළියට ගිහලා හොඳ කෑම බීමක් එහෙම කෑවම දැන් ඉතින් මට රාට මොන හරි හොඳ දෙයක් හදලා දෙන්න ඕනි කියලා හිතෙනවා. ඒයි පවුනේ ඉතින් මං එයාව දාලානේ ගියේ. ඒ නිසා මං හිතුවා රාට බ්‍රෙඩ් පීස් හැදුවොත් හොඳයි කියලා එයාත් ආස නිසා. බලන්න දැන් මං වගේ ග්‍රොසරි shopping home wear shopping කරන්න ආසාවෙන් ඉන්න කට්ටිය එහෙනම් ඉතින් ඒ හැමෝම මගේ වයසේ සහ මට වැඩි අය වෙන්න ඇති. ඔයාලටද මේ vlog එක ටිකක් boring ඇති. මම මේ vlog එකත් මේ සතිය vlog එක දාන්න ඕන නිසා මම shoot කරේ. නැත්තම් මට අද දවස තව ටිකක් පහසු වෙනවා vlog එකක් shoot කරන්න නැත්තම්. ඒ වුණාට ඉතින් හැම සතියෙම මං ඔයාලව බලන්න එන නිසා අද දවස shoot කරා. නැත්තම් ඉතින් අද මගේ නිදහස් දවස තව ටිකක් නිදහසේ ගත කරන්න තිබ්බා. ඒත් ඉතින් ඔයාලව අමතක කරන්න බෑනේ. ඒ නිසා තමයි මම vlog එකකින් අද දවස මං අරගෙන ආවේ. ඔයාලා බලන් ඉන්න ඇති මම මොනවද ගත්තේ කියලා. ඉතින් මම එග් පොට් එකක් ගත්තා. මම හිතන්නේ මේකට එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ ලස්සන ටී සෙට් එක ගත්තා. මං ගාව රෙඩ් කලර් තව ගත්ත ලොකු සෙට් එකක් තියෙනවා. ඒකට මට මෙන්න මේ වගේ ටී කප්ස් දෙකක් නැතුව හිටියේ. ඊට පස්සේ මේ බනි සෙට් එකක් තිබ්බා. ඒකේ වෙන වෙනම අයිටම්ස් ටික තිබ්බේ. මං තෝරලා ගත්තා. ඒකට ගැලපෙන සෙට් එක. ඉතින් ඒකටම තමයි ගැලපෙන්නේ එග් පොට් එක නා. ඒක දන්නේ නැහැ මේ සෙට් වේද කියලා. ඒත් ඉතින් ලස්සන හින්දා ගත්තේ. මට මෙන්න මේ වගේ තව චොටි බඩු ටිකක් උමනා වෙලා තිබ්බා. මෙන්න මේක නම් ගත්තේ මම බිස්කට් දාන්න. ගොඩක් වෙලාවට ප්ලාස්ටික් බාස්කට් එකෙන් පාවිච්චි කරන්නේ මම ඒකට එච්චර කැමති නැහැ. ඊට පස්සේ මෙන්න මේ oven වලට දාන්න පුළුවන් විදිහේ මොනවාද ඒවට කියන්නේ මම නම මතක නැහැ නේ ඒවට කියන මෙන්න මේ වගේ කේක් ට්‍රේස් ගත්තා. ඊළඟට මම මෙන්න මේ බ්‍රෙඩ් බොක්ස් එක ගත්තා. හැබැයි මට හිතෙනවා ඒක මට අවශ්‍යත් නැහැ කියලා. කමන්නේ දැන් ඉතින් අරන් ඉවරයිනේ. ඉතින් දැන් මං හදන්නේ රෑ කෑම හදාගන්න. එතකොට මට ලේසි. මේකත් ඉවර වුණාම මට වොෂ් එකක් දාලා ෆ්‍රී එකේ ඉන්න පුළුවන්. ඒකට අවශ්‍ය දේවල් ටික මං කපලා හැම ලෑස්ති කරගත්තා. මේක හදන්න හරි ලේසි. මං කියන්නේ යන්නේ ඔයාලට පේනවා මොනවද කරන්නේ කියලා. මේක හදන්න එච්චර අමාරු නෑ. මට අද දවසේ මහන්සියත් එක්ක ඉක්මනට හදන්න පුළුවන් ඩිනර් එකකට මේක තිබ්බේ. ඉතින් අනික හස්බන්ඩ්ුත් ගොඩක් ආසයි මේකට. ඉතින් ටක් ගාලා මම මේක හදාගන්න ගමන් තමයි ඉන්නේ. ඔයාලා මොකද හිතන්නේ අද මගේ සෝලෝ ඩේට් එක ගැන? ඒ වගේම ඉස්සරහා vlog එක මොන වගේ vlog එකක්ද වෙන්න ඕනි කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඔයාලට අවශ්‍ය විදිහේ vlog එකක් අනිවාර්යයෙන්ම ලබන සතිය අරගෙන එන්නම්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ පීට්සා ටික oven එකට දාලා මගේ පිජාම එකත් ඇඳගෙන මම මගේ night time skin care routine එක කරන්න හදන්නේ. පොඩි pimple එකක් එන්නේ යන නිසා මම මේ අපේ serum එක apply කරා. ඒක කරනම් I think pimples අඩු වෙනවා දවස් දෙකට වගේ. ඒක ගාන අය දන්නවා. ඒක ගාන්න කැමැත්තෙන් ඉන්නවා නම් කට්ටියට පුළුවන් සැලිසිලික් ඇසිඩ් එකත් පාවිච්චි කරන්න. ওই දෙකම අපේ shop එකෙන් ගන්න පුළුවන්. මම දැන් කරන්නේ පිම්පල් එක එන්න කලින්ම සීරම් එකෙන් චුට්ටක් ගන්නවා. එතකොට පහුවදා වෙද්දිම පිම්පල් එක නැහැ. ලොකු පිම්පල් එකක් තියෙන කෙනෙක් නම් දවස් දෙකක් විතර යනවානේ අඩු වෙන්න. ඊට පස්සේ ඉතින් දැන් විශේෂයෙන් කියන්න දෙයක්වත් නෑ. ඔයාලා දන්නා ස්කින් ටෝන් එක කලාප් වෙන්න මම ඔමිලේඩිගේ ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරනවා. ඇත්තට මම මේක අනිවාර්යයෙන්ම අමතක නොකර කරනවා. මොකද මගේ ස්කින් කලර් එක මේන්ටේන් කරගෙන යන්න. මොකද ඩේලි යූස් කරා කියලා අර කැත්ත සුදක් අර නිකන් ගානකට අර හැම යනවා වගේ සුදු වෙන්නේ නැහැ. ටිකක් අර yellow color tone එකක් එනවා විතරයි. අපේ සෙට් එකම normal එකේ ඉඳන් මෙහෙමයි.
ඉතින් ඒ විදිහට ෆේස් ක්‍රීම් එකත් ඇප්ලයි කරා. මං අද රෑ නැහැවා. මොකද චුට්ටක් වැස්ස නිසා මාව චුට්ටක් තෙමුණා. එතකොට ටිකක් අර කොණ්ඩේ දිග කට්ටිය දාන්න එතකොට අමාරුයිනේ. ඉතින් ඒ නිසා මම අද රෑ කියලා බැලුවේ නෑ. නෑව නැත්තම් රෑට නාන්න හොඳ නෑ. හැබැයි අද රෑ නෑවා. ගොඩක් අය අහනවා පිරිමි ළමයින්ට මේ ක්‍රීම් එක හොඳද කියලා. ඔව් මේ මෙයත් ගන්නවා. මේ දැන් ගාගෙන ඉන්නේ මේ අර හරියට ඇප්ලයි කරගෙනත් නෑ. මම ඒක තමයි ඔය පිහින්නේ. ඉතින් පිරිමි ළමයින්ටත් පාවිච්චි කරන්න පුළුවන්. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම් පාවිච්චි කරනවා නම් VIP එක හරි ගෝල්ඩ් එක හරි හොඳයි. ඒකේ ප්‍රමාණෙත් වැඩි නිසා. ඉතින් දැන් මම මගේ පීට්සා ටික ගත්ත එළියට oven එකෙන්. හරිම සොඳයි. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් අමතක නොකර අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඊළඟ vlog එක මොකද්ද ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. මම vlogs අරගෙන ඇවිල්ලා දැන් අරගෙන ඉන්නේ දෙයක්වත් නැහැ වගේ. ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවසේ ගෙවුනේ. ඉතින් මම හිතනවා ඔයාලා ආසාවෙන් බලන්න නැති කියලා. එහෙනම් ඉතින් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න. bye.